කවදාවත් මැරෙන්නේ නැති වෙන්නේ නැති වී ගහක් අහලවත් මේ තියෙනවා. ඩලේ මඩ කරලා ඔය වී පැලේ හදලා ඒ වී වලින් තමයි දාන පිළියෙල කරලා තියෙන්නේ. ඒ try කියන්නේ කරලා තියෙනවා. ආභරණ ටික තැම්පත් කරලා තියෙන්නේ මේ ඔව්. මේ ස්ථානේ. ඩල ඇතුලේ කියලා තමයි කියන්නේ. අයිබෝන් තෙරුවන් සරණයි. මේක වැදගත් සහ වටින කතාවක්. කවදාවත් මැරෙන්නේ නැති වෙන්නේ නැති වී ගහක් අහලවත් තියනවද? වී පැලයක් ගැන අහලවත් තියනවද? නෑනේ. මේක තමයි පළවෙනි වීඩියෝ එක මේ ස්ථානය ගැන අපි කරන. මිලා ට්‍රැවල් මිලා. එතකොට අපි දිනුවා හරහා තමයි මේ ස්ථානෙට එන්නේ. උචිත හරහා මේ ස්ථානයේ තියෙනවා නැති වෙන්නේ නැති මැරෙන්නේ නැති වී පැලයක්. මොනරුංගල විහාරස්ථානය තමයි මේ ඉන්නේ. පස්සර. මේකට ලොකු කතාවක් තියෙනවා. ඓතිහාසික කතාවක් තියෙනවා. ඉතින් මේ සම්බන්ධයෙන් කතා කරලා ඔයාලව දැනුවත් කරන්න ඕනේ කියලා හිතුන නිසා තමයි මේ ට්‍රැවල් වීඩියෝ එක මේ විහාරස්ථානයේ සිට කරන්න ඕන වුණේ. මොකද කවදාවත් නැති වෙන්නේ නැති මැරෙන්නේ නැති වී ගහක් වල කවදාවත් දැකලත් නැහැ අහලත් නැහැ. ඒකට ලොකු කතාන්දරයක් තියෙනවා. ඒ කතාන්දරය මොකක්ද කියලා කතා බහ කරන්න දැනගන්න පුළුවන් හොඳ පුද්ගලයෙක් ඉන්න අපිට වසන්තයි හම්බෙලා ඉන්න මේ අවස්ථාවේ මේ වෙලාවේ අපේ ස්වාමින් වහන්සේ විහාරස්ථානයේ නැහැ. ඒ නිසා අපි වසන්තයිව සම්බන්ධ කරගන්න ඕනේ මේ ගැන කතා කරන්න. මොකද කිරියම්මා පත්තිනි මෑණියෝගේ ස්ථානයක්. ඓතිහාසික ස්ථානයක්. අතීතයේ සිටම් පැවතෙන ස්ථානයක්. මම මේ ඉන්න මේ ගල් පර්වතයේ මේක තුල තැම්පත් කරපු දේවල් තියෙන ඒ මොනවාද කියන දේවල් කතා කරන්නත් අපි අනිවාර්යෙන් මෙතෙන් අනිවාර්යෙන්ම වසන්ත අයියත් එක්ක කතා කරන්න වෙනවා. ඇත්තම ගල් පර්වතයක ඉන්නේ මේ සුන්දරත්වය වටපිටාව පරිසරය මාර්ම සුන්දරයි. අපි පොඩ්ඩක් වසන්ත අයියත් එක්ක කතා කරලා දැනගමු මොකක්ද මේ ස්ථානය, මොකක්ද මේ පත්තිනි මෑණියන්ගේ මේ කියන වී ගහ. කොහොමද මේක මෙතනට ආවේ? මොකක්ද මේ කතාන්දරය කියන ඒ සම්බන්ධව කතා කරලා බලමු. එන්න මිලා ට්‍රැවල් වටිනා කරන වීඩියෝ කියන ඔයා මේ පේජ් එක Facebook පේජ් එක ෆලෝ කරලා නැත්නම් ෆලෝ කරලා තියාගන්න. YouTube එකට යන්න මිලා ට්‍රැවල් ශ්‍රී ලංකා කියලා සර්ච් කරලා ඒකට සබ්ස්ක්‍රයිබ් වෙන්න මේ වීඩියෝස් බලන්න. එනි ටයිම් බලන්න පුළුවන්. Facebook පේජ් එකත් ෆලෝ කරලා තියාගන්න. වසන්ත අයියා ඉන්නවා. අපි පොඩ්ඩක් වසන්ත අයියත් එක්ක කතා කරලා බලමු. මේ වී ගහත් ඔයාලට පෙන්නනවා. රැඳී ඉන්න වීඩියෝ එක අවසානට. වසන්ත අයියත් එක්ක කතා කරලා අපි බලමු මොකක්ද මේ ස්ථානය, කොහොමද කොච්චර කල් ඉඳන්ද පැවතෙන්නේ සහ මේ ස්ථානය මොනාටද ප්‍රසිද්ධ සහ මේකේ තියෙන වැදගත්කම් මොකක්ද කියන එක. අන්න තියෙනවා ඒ මම කියපු වී ගහ. ගොයම් ගහ. ඔන්න ඔය ගොයම් ගහ තමයි මැරෙන්නේ නැත්තේ. මැරුණත් එකක් ඔතනම හට ගන්නවා. ඒකත් එක්කම. වසන්ත අයියා ඉන්නවා. වසන්ත අයියා බොහොම අමාරුවෙන් මේ වෙලාවේ මේ වැඩේට සෙට් කරගත්තේ. මේ අවස්ථාවේදී අපිට මේ සම්බන්ධව කතා කරන්න සුදුසු පුද්ගලයෙක් විදියට වසන්තයි. මොනරුංගල විහාරස්ථානයේනේ. ඔව්. මේ වී ගහනේ මෙතනට මුල් වෙන්නේ. මොකද්ද මේ කතන්දරේ? මෙතන ඇවිල්ලා ඓතිහාසික තැන. මේක ඇවිල්ලා මේ අපි ඉපදෙන්නත් කලින් පරම්පරා ගානක්ම මෙතන මේ ඓතිහාසික විදිහට සලකනවා. ඔව්. ඒ ඇවිල්ලා මේ මෙතන අර වී ගහක් තියෙනවනේ. ඔව්. ඔය තියෙන්නේ. ඔව් හරි. ඒක කවදාවත් නැති වෙන්නේ මොන නියන් කාලෙටවත් ඕටි අර වතුර අඩු වෙන්නෙත් නැහැ. පොඩි ප්‍රමාණයක් අඩු වෙනවා. ඔව්. ඒ වුණාට වතුර තියෙන ওই වී ගහ ඕටෙම්ම හටගෙන හැමදාම තියෙනවා. කියන්නේ ඔය වී ගහ මැරෙන්නේ නැහැ. ආ එකක් අලුතෙන් හැදෙනවා. වතුර ඔතන වතුරත් හින්දෙන්නේ නැහැ. නෑ. ඔට වතුර පොඩි ප්‍රමාණයක් අඩු වෙනවා. ඒ වුණාට මේ දැන් සාමාන්‍ය වී ගහකට වතුර ඕනේ. ඔව්. ඒ වතුර ඔතන තියෙනවා. වතුර ප්‍රමාණයක් අඩු වුණත් වී ගහට අවශ්‍ය වතුර ටික එතනින් තියෙනවා. රායන්න මිනිස්සුන්ට වතුර බොණ්ඩවත් නැති වුණා. ඔතන නැති වෙන්නේ. එතකොට දැන් මොකක්ද ඔය වී ගහේ කතන්දරේ? පත්තිනි මෑණියෝනේ මේකට මුල් වෙන්නේ. මේට ඇවිල්ලා කිරියම්මාගේ අඩවිය කියලානේ අපි කියන්නේ. ඔව් කිරියම්මාගේ අඩවිය. කොහොමද මෙතනට එන කතාව? පැමිණෙන කතන්දරේ. මෙතනට එන්නේ උට කිරියම්මා ඇවිල්ලා අපිට මේට ඇවිල්ලා කතරගම පොළොවනේ. ඔව්. කතරගම පොළොව කියලානේ කියන්නේ. ඔව්. කතරගම දෙවියන්ට මේ දානේ පිළියෙල කරන්න මේ ස්ථානය තමයි පාවිච්චි කරලා තියෙන්නේ. මේ ස්ථානේ ඉඳන් තමයි දානේ පිළියෙල කරලා තියෙන්නේ කතරගම දෙවියන්. තවත් නටබුන් තියෙනවා මේ කැලෑ වලින් වැහිලා තියෙන්නේ. ඔව්. පහළ පැත්තට ගියාම මේ ඩල් ඇතුළට එන්න එහෙම අර
මේ දෝනාව වගේ තියෙනවා ඒවා වහලා තියන්නේ ගල් අර දොර වගේ හදලා ලස්සනට වහලා තියන්නේ ඒවා දැන් මිනිස්සු ඉඩම් අල්ලගෙන අරෙන්ෙන් ඒවට යන්නත් බෑ නැත්තම් පහලා තියෙනවා ඒවා ඔක්කොම නටබු හරි මෙතන තමයි මේ ඩලේ මඩ කරලා ඔය වී පැලේ හදලා ඒ වී වලින් තමයි දාන පිළියෙල කරලා තියෙන්නේ මේ ගල මඩ කරනවා මඩ කරලා ඒ වී පැලේ හිටවල ඒ දානේ ඒ ගන්න අස්සන්නේ තමයි දාන පිළියෙල කරලා තියෙන්නේ එතකොට මොකක්ද මේ ගලේ තැන්පත් කරලා තියෙන ගලේ අපේ පත්තිනි මෑණියන්ගේ දේවාභරණ ඒවත් තමයි තැන්පත් කරලා තියෙනවා කියන්නේ මේ ඩල ඇතුලේ සාමාන්‍යයෙන් දැන් අර පැත්තේ ගිහිල්ලා ඩලට තට්ටුවක් දාවුවම ඇතුලෙන් ඩොන් ඩොන් ඩාලා සද්ද ඇහෙනවා අන්න අර හරිය තියෙන අර ත්‍රිකෝණට වගේම ප්ලාස්ටරයක් එහෙම දෙයක් තියෙනවා මිනිස්සු ගොඩක් ඒ කියන්නේ ආභරණ ටික තැන්පත් කරලා තියෙන්නේ මේ මේ ඩල ඇතුලේ කියලා තමයි කියන්නේ එතකොට මේ වී ගහේ කතන්දරය මොකක්ද එතකොට කොහොමද මෙතන මේ වී ගහක් හටගන්නේ ඒ කියන්නේ හාස්කමින් කරන දෙයක් ඔව් ඒ කියන්නේ ඒ හාස්කම තමයි මෙතන අර කතරගම දෙවියන්ට මේ දානේ පිළියෙලට රන්න හදපු එක වී පැලේ තමයි ඒක මඩ කරලා වී පැලේ මෙතන ඒක තමයි මේ තියෙන වී පැලේ එතකොට මේක තමයි මේ කියන විදිහට කවදාවත් මැරෙන්නේ නැති වෙන්නේ නැහැ ওই පැලේ වෙන්නේ නැහැ ඒ කියන්නේ දැන් මේ වෙනකොට මෙතන ඔයාලා දැනුවත් කොච්චර කාලද වයසත් එක්ක ගත්තොත් දැන් අපිට දැනුවත් වෙලා දැන් අවුරුදු 30ක් කියන්නේ දැන් 38යි සාමාන්‍ය අවුරුදු ඔයාලා දන්න කාලේ වෙනකොට අවුරුදු 30ක් 40ක් අපිටත් කලින් ඔව් ඒ දැන් සීයලා ආච්චිලා එයාලත් ඔය කතාව කියනවා ඒක තමයි කාලේ දැන් ඔයාගේ පරම්පරා දානකට යනවා මේක අවුරුදු 30ක් කියමු ඔයාලා දැනගන්න කාලේ එතකොට ඒ කාලේ ඉඳන් මේ පැලේ ඔයාලා දැකලා තියෙනවා අපි නියන් ටාල්ටත් ඇවිල්ලා තියෙනවා ඒතකොට මේ පන්සලේම තිබ්බේ නෑ මේ පන්සලේම ඇවිල්ලා මෑත ටාලේ හැදිච්ච ඒවා දැන් ඔන්නම් අවුරුදු 4 5කටත් අඩු ප්‍රමාණයක් තමයි මේ පන්සලට තියෙන්නේ නැත්තම් මේ ඩල ඒවා තමයි තිබෙන්නේ මෙන්න මෙතන පොඩි බුදු පිළිමයක් තියලා තිබ්බා ඒවා තමයි තිබ්බේ අර පහළ නටබුන් නෙට්ට තමයි මේක මේ කිරියම්මා පත්තිනි මෑණියන්ගේ අඩවියේ ඊට පස්සේ තමයි ඒ අර එන ජනප්‍රියතාවයත් එක්ක මේ අපේ පාරණ මුතුන් මිත්තන්ගේ එන ඒවත් එක්ක තමයි මේ වී පැලේ කතන්දරේ තියෙන්නේ ඒ කියන්නේ ඉතින් යට ගියොත් අතීතයට ගියොත් ලොකු කතාන්දරයක් තියෙනවා අපිට මේ වෙලේ සම්බන්ධ කරගන්න පුළුවන් වුණේ වසන්ත අයියා. ඇත්තටම වසන්ත අයියා නොදන්න කාරණා තියෙනවා කියලා වසන්ත අයියාම කිව්වා. වසන්ත අයියාගේ වයසත් එක්ක ගද්දි ඊට එහා ගිය අතීතයක් තියෙනවා. අපි පොඩ්ඩක් පෙන්නමුද මේ වී පැලේ? එහෙනම් ඉතින් ගිහිල්ලා එන්න මිලා ට්‍රැවල් පේජ් එක ෆලෝ කරලා තියාගන්න YouTube එකට යන්න සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න මොනරුංගල විහාරස්ථානයේ ඔයාලට පෙන්වන්න ඕන වුණා විශේෂම කාරණාව අර පෙන්නපු ගොයන් ගහ වී ගහ නොමැකෙන හැමදාමත් තියෙන්නේ ගොයන් ගහ දැන් ඔයාලා දැක්කා ඉතින් මේ පස්සර මොනරුංගල විහාරස්ථානයට එන්න ඕනුනේ විශේෂයෙන්ම නොදන්න අයට මේ දේ පෙන්වන්න සහ දැනුවත් කරන්න පස්සරට ආවොත් බදුලට ඇවිල්ලා පස්සරට ආවොත් කොහේ හරි ඉන්න කෙනෙක් පස්සරට ආවොත් මෙන්න මේ කියන මොනරුංගල විහාරස්ථානය අනිවාර්යෙන් බලලා යන්න වැඳ පුදා ගන්න එන්න පත්තිනි මෑණියන්ගේ පිට ආශිර්වාදය තියෙන තැනක් ඓතිහාසික ස්ථානයක් ඇවිල්ලා බලන්න හරිම ලස්සනයි හරිම නිස්කලංකයි එහෙනම් ගිහිල්ලා එන්න හැමෝටම දරුවන් සරණයි